ළමයි මේ හදන්නේ මේ අවුරුද්දේ වයම පළාතේ ඔයාලගේම සහෝදර සහෝදරියන් ලිව්ව පේපරේ ගාන. කියන්නේ මේ පාට හොඳ දවස් ගානක් වෙන්නේ. හරි. දවස් ගානක් වෙන්නේ මේ ගානට. හරිද? එතකොට මෙහෙමයි තියෙන්නේ. එක්තරා අධ්‍යාපන කොට්ටාසයකට අයත් පාසල් කීපයක මාසික විදුලි බිල සම්බන්ධ තොරතුරු පහත වගේ දැක්වේ. ඔන්නෝම තියෙනවා. මෙහෙම කියනවා රුපියල් මෙහි 6000 8000 යනුව රුපියල් 6000 හෝ ඊට වැඩි රුපියල් 8000ට අඩු වේ. ඒ කියන්නේ 6000 හෝ 6000ට වැඩි කියන්නේ 6000 අයිති. හැබැයි 8000 අයිති නැහැ. ඊට පස්සේ මෙහෙම කියනවා රෝමි ලක්කම් 1 පාසලක් විසින් ගෙවිය හැකියයි අපේක්ෂිත වැඩිම විදුලි බිල ආසන්න රුපියලට කොපමණද? හරිද? මම මේකට උත්තරේ බෝඩ් එකේ ලියන්නේ නැහැ. ඒකින්ද හොඳට අහගන්න. දැන් එතකොට වැඩිම විදුලි බිල ගෙවන කට්ටිය තමයි මේ අන්තිම පන්ති ප්‍රාන්තරයේ ඉන්නේ. ඒ කියන්නේ 12000 14000. හරිද? එතකොට දැන් 12000 14000 කියන එකේ තේරුම 12000 හෝ ඊට වැඩි 14000ට අඩු කියන එකනේ. එතකොට මේකේ ගෙවන්න පුළුවන් උපරිම විදුලි බිල කීයද? 14000 නෙමෙයි රුපියල් 13999. රුපියල් 13999 තමයි රෝමි ඉලක්කම් 1ට උත්තරේ. මම ඒක බෝඩ් එකේ ලියන්නේ. ඔයාලා බලා ගන්න. 2 මෙන්න මෙහෙම එකක් තියෙනවා. විදුලි බිල සඳහා රජයෙන් සියලු පාසල් සඳහා රුපියල් 1500ක සහනාධාරයක් ලබා දේ. සහනාධාර ගොඩක් අපිට හම්බ වෙනවා. හරිද? අවම විදුලි බිල ගෙවන පාසලක් විසින් දැරිය යුතු මුදල. හරි. ඒකත් මම බෝඩ් එකේ ලියන්නේ හොඳට අහගන්න. අවම විදුලි බිලවල් ගෙවන පාසල් තමයි මෙතන 2000 4000 එකේ ඉන්නේ. එතකොට අවම විදුලි බිල වෙන්නේ රුපියල් 2000යි. රුපියල් 2000යි. එතකොට 1500ක සහනාධාරයකුත් දෙනවනේ නේද? 1500ක සහනාධාරයකුත් දෙනවා. එතකොට තව ගෙවන්න ඕනේ කීයද පාසලෙන්? රුපියල් 500. රුපියල් 500. එතකොට දෙවෙනි එකට උත්තරේ රුපියල් 500යි. ඒකත් මම බෝඩ් එකේ ලියන්නේ. රුපියල් 500යි උත්තරේ සටහන් කරගන්න. ඊට පස්සේ කියනවා මෙහෙම. රුපියල් අන්න ඒකේ බලන්න දීලා තියෙන විදිය ටිකක් වෙනස්. රුපියල් 9000. සාමාන්‍යයෙන් මේ පන්ති ප්‍රාන්තර ගණන් වල ගොඩක් දෙන්නේ එක්ක මාත පන්තියේ මධ්‍යාගය උපකල්පිත මධ්‍යනේ විදියට ගන්නයි කියනවා. නැත්නම් ඒ කට්ටිය පන්තියක් දීලා ඒකේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යනේ විදියට ගන්න. මේකේ දීලා තියෙන්නේ මොකද්ද? මේකේ මධ්‍යගයක් කෙලින්ම දීලා යා උපකල්පිත මධ්‍යනේ විදියට ගන්න. මේක ටිකක් අමුතුයි. හරිද? ඒකෙද හොඳට බලා ගන්න. රුපියල් 9000 උපකල්පිත මධ්‍යනය ලෙස ගෙන හෝ අන් ක්‍රමයකින් පාසලක මධ්‍යනය විදුලි බිල ගණනය කරන්න. හරිද? විදුලි බිල ගණනය කරන්න තියෙන්නේ. එතකොට කොහොමද මේක වෙන්නේ? මම මේකේ වගුව භාගයක් ඇදලා තිනවා. මේ හරිය පේනම ඇති කියලා මං හිතනවා. පේනව නේද? පේනව නේද? පේනව නේද? ඔව් පේනවා. සුපිරි පේනවා. හරි. බලන්න. එතකොට මේකේ වෙන්නේ මෙහෙම දෙයක් ළමයි. මේ ඉස්සල්ලා මේක එකතු කරගමු. සිග්මා F කීයද? 5යි 3යි 8යි 8යි 12යි 20යි 20යි 10යි 30යි 30යි 40යි. පාසල් 40යි ඔක්කොම තියෙනවා. මධ්‍යගය දෙපැත්ත දෙන්න එකතු කරා දෙකට බෙදුවා. 2000යි 4000යි 6000යි ඒ කියන්නේ 3000. 4000යි 6000යි 10000යි 10000 කියන්නේ කීයද? 5000. 2000න් 2000ට යන්නේ. එහෙනම් මේකට එන්නේ 7000. මේකට එන්නේ 9000. මේකට එන්නේ 11000. මේකට එන්නේ 13000. ඔන්න අපි මධ්‍යග ටික ගත්තා. හරි. උපකල්පිත මධ්‍යනේ කියලා 9000 ගන්නයි කියලානේ තියෙන්නේ. අන්න 9000 මම කොටු කරා. 9000 ඉස්සරහා අප ගමනේ බිඳුවයි. 7000න් 9000ක් අඩු කරන ඍණ 2000යි. 5000න් 9000ක් අඩු කරන ඍණ 4000යි. 3000න් 9000ක් අඩු කරන්න ඍණ 6000යි. මෙතන 11000න් 9000ක් ධන 2000යි. මෙතන ධන 4000යි. දැන් මොකක්ද වෙන්නේ? ගුණ කරන්න. 6000 හේවා 3ක්. ඍණ 18000යි. ඍණ 20000යි. ඍණ 24000යි. මෙතන බිඳුවයි. 2000 හේවා 6ක් 12000යි. 4000 හේවා 4ක් 16000යි. සිග්මා FD ගමු. මේ බලන්න අපි ධන පැත්ත එකතු කරමු. මේ බලන්නකෝ 16000යි 12000යි කීයද? 16000යි 12000යි 28000යි 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 28000යි. මේක 16000යි 12000යි 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 12000
24000යි දැන් මෙතන කෙලින්ම 38000යි 38000යි 42000යි 42000යි 62000ක් වෙනවා එතන 62000ක් වෙනවා එතන 62000ක් හරි රීන හරිනේ හරි එතකොට 62000යි 62000න් 28000 අඩු කරන්න කීයද මෙතනට එනවා ඍණ 34000ක් වෙනවා ඍණ 34000ක් හරි බලමු එතකොට වෙන්නේ මෙහෙමයි මධ්‍යනය සමානයි උමා ධන අම ඔය උමා ධන අම කියලාත් මතක තියාගන්නවා කට්ටිය හරිද දැන් මෙතන උපකල්පිත මධ්‍යනය ගන්න 9000යි එකතු කිරීම මෙතනට ඍණාවත් මං කව වරහණක් දාගන්නයි කියලා 34000 බෙදන්න 40 බෝල්ට බෝලේ කපන්නකො හරිද එතකොට කීය දෙන්නේ 9000 එකතු කිරීම ඍණ 3404 බෙදන්නකො 3404 බෙදුවාම 3004 බෙදුවාම 750යි 404 බෙදුවාම 100 එතකොට 850යි එතකොට උත්තරේ එන්නේ 9000න් අඩු කරන්න 850ක් කීයද රුපියල් 8150යි රුපියල් 8150ක් තමයි උත්තරේ එන්නේ මධ්‍යනේ රුපියල් 8150 පොඩ්ඩක් ආපහු ආලෝකයේ පොඩි අවුලක් ගිහින් තියෙනවා ආලෝකයේ පොඩි අවුලක් ගිහින් තියෙනවා ඒත් පොඩි අවුලක් තියෙන ඒත් මං හිතනවා පේනවා ඇති කියලා ළමයි හරි මේ පාන්දර 4ට මේ වීඩියෝ කරන්නේ හරි හරි මම හිතනවා දැන් ඒත් හරි ගියේ නෑනේ හරි පොඩ්ඩක් අමාරුවෙන් බලා ගන්න ළමයි හරි 8150 ඊට පස්සේ තියෙනවා මෙහෙම එකක් ළමයි මොකද්ද විදුලි ඒකකයක මිල ඉහළ යාම නිසා ඉදිරි මාසය තුල සෑම පාසලකම විදුලි මිල 10%කින් වැඩි වන බව හඳුනාගෙන ඇත. ඒ අනුව ඉදිරි මාසයේ මාසික මධ්‍යන විදුලි බිල කොපමණද? දැන්ට 8150නේ. දැන්ට 8150යි නේද? මම ගොම කරනවා. දැන්ට 8150නේ. 10%න් එකපාර ගුණ කරන්න පුළුවන්. නැත්තම් වැඩි වෙන මුදල හොයන්න පුළුවන්. වැඩි වෙන මුදල 8150 100ට 10න් ගුණ කරාම මම හැමෝටම තේ නැත්තම් 100ට 110න් ගුණ කරා නම් එකපාර ගන්න පුළුවන්. මෙතන මොකද්ද වෙන්නේ? බිඳුවට බිඳුව කැපෙනවා. 815 වේවා ඊට පස්සේ තව මේ බිඳුවට කපතයි. එතකොට කීයද රුපියල් 815ක් තමයි වැඩි වෙන්නේ. එතකොට මධ්‍යන නව විදුලි බිල කීයද 8150ට 815 එකතු කරා කීයක් එක්කද එතකොට 8165යි 8165යි රුපියල් 8965 රුපියල් 8965 රුපියල් 8965යි 8965 හරි හරි එහෙනම් ඒකත් ඉවරයි ළමයි මේ අතන හරි අපිට සිරි වෙනවානේ හරි ඕකේ ළමයි මේ පොඩි වරදක් වෙලා වෙච්ච හැඩක් මට පේනවා නෑ වරදක් නෑ උත්තරේ හරි මේ ඕක තමයි එහෙනම් ගාන ඉවරයි ඊළඟ එකකින් හම්බෙමු